උනක විතර පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ නංගිගේ බුණ දාලා සම්පූර්ණයෙන්ම වෙන කාන්තාවක ඇගක් දාලා තමයි අපි බලන්න බෑ කියන වීඩියෝ ගණේටයි තියෙන්නේ. ඒ වගේ වීඩියෝ එකක් දාලා. වෙනදට වැඩට රැකියාවට ගියපු වෙනදට අම්මට ආදරෙන් කතා කරපු තාත්තා ආදරෙන් කතා කරපු අක්කට අක කියපු නංගි දැන් මාසයකට වැඩිය ගෙදරින් ඉල්ලෙන්නේ නැහැ. මේ සම්පූර්ණ කාරණාවක් කිව්වේ බාර ගන්නවා. ඇයිගේ වීඩියෝ එකක් AI මාර්ගයෙන් වෙනස් කරලා සමාජ මාධ්‍යවල මුදාහැරලා තියෙනවා. මේකට මේ වීඩියෝ ඔබ දැක තියෙන්නත් පුළුවන්. සමහරට ඒක AI වීඩියෝ එක කියලා ඔබ පිළිගන්න වෙන්නත් පුළුවන්. නමුත් ඒ තුල ගමේ වටපිටාවේ හැදුණු කතා නිසා අය ජීවිතයෙන් අයින් වෙන්න පවා තේරෙන්නේ නැහැ කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද මේ ප්‍රශ්නේ කියලා. මේ කියන සංජු මේ TikTok මාධ්‍යය මගේ ලක්ෂ 6කට වඩා ෆලෝවර්ස් ප්‍රමාණයක් ඉන්න ලංකාවක් ගන්න චරිතයක්. මේ වෙනකොට අපිට හිතා ගන්න බෑ ඇයි මෙහෙම දෙයක් වුනේ කවුද මෙහෙම දෙයක් කරේ කියනවා. මොකද එයා ඒ තරම් නිහතමානී අත්‍තරම ගොඩක් අහිංසක චරිතයක්. මගේ සහෝදරයා කවුද කියන අම්මා දන්නවා අම්මගේ දුව කවුද කියන්නේ ඉතින් ඒකේ ඉඳලා පිච්චර එක පස්සේ ඇත්තටම ෆලෝ කරේ නැහැ. මේ සතියක් ඇතුළත වගේ මේ ඒ වීඩියෝ එකම ෂෙයා වෙනවා වැඩි වුණා. ආයේ හැමෝම අපිට ඒ දේ ගැන කියනවා වැඩි වුණා. ඊට පස්සේ බැලුවා. අපිත් බැලුවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. නංගිගේ ෆොටෝස් ටිකක් ඉස්සරහින් දාලා ෆොටෝස් මම හිතන්නේ මේ වීඩියෝ එකේ 5ක් 6ක් විතර නංගිගේ ෆොටෝස් අයක් දාලා අන්තිමට තියෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. විනාඩි 3ක විතර පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ නංගිගේ බුණ දාලා සම්පූර්ණයෙන්ම වෙන කාන්තාවක ඇගක් දාලා සමනේ අපි බලන්න බෑ කියන වීඩියෝ ගණේටයි තියෙන්නේ. ඒ වගේ වීඩියෝ එකක් දාලා අම්මෙක්ට අක්ක කෙනෙක්ට දැකිය නොහැකි රූපයක් තමයි ඉතින් එන්නේ. AI කියන තාක්ෂණය හම්බෙලා තියෙන වැරදි රටකට වැරදි පුද්ගලයෙක් අතට. ඒක හින්දා තමයි මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ. ඊළඟට මගේ නංගිට වෙච්ච දේ මං හිතන්නේ අනිත් කෙනෙක්ටත් වෙන්න පුළුවන්. ඒට ඔයාට මේක බලන තව කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ අසරණ කතා හදන්න බලංගෙන ගමේ මිනිස්සු ගොඩක් මේ කරලා කිව්වට බෑ. ඇත්ත මේක ඒ අසරණකම තේරෙන්න නම් ඒ දෙයට අත් වෙන්න ඕනේ. අපි මේකට මොකක් හරි කරමු. යන් දැම්ම පොලිස් ගිහිල්ලා අපි එන්ට්‍රියක් දාමු කියලා. අය බය නැතුව ඒ තින්න ගත්තා. ඔව් කිව්වා. යන් අක්කේ යන් මම ඒකට මෙහෙම වැරද්දක් මගේ වෙන්න බෑ. වෙන විදිහක් නැහැ. එයා ඒ මොකද ඒ වීඩියෝ එක බලපු අය ඇති මෙතන බලපු අයටත් පේනවා. ඒ වීඩියෝ එකේ තනිකර හරියටම වම් අතපැත්තේ තියෙනවා බර්ත් මාක් එක ලොකු බර්ත් මාක්. ඒක නංගිගේ ශරීරයේ කොහෙවත් එම ලොකු බර්ත් මාක් එකක් නැහැ. වෙනදට hinaවෙන් පිරුණු ඒ ආදරණීය ගෙදර අද මලගම. බලාගත්තද බලාගෙන හැමෝම ඉන්නේ. අඩුම නංගි කාමරේට අපිට යන්න හිතෙන්නේ. මොකක් හරි තරහක් තියෙනවා නම් ඇවිල්ලා ගහලා බැලලා හරි කමන්නේ. ඒ තරහ පිරිමා ගන්න. මෙහෙම සමාජයක් ඉස්සරහා මේ වගේ දෙයක් කරාම මේ වගේ නෝන්ඩි වෙනකොට එයාගේ තිබ්බ පෞරුෂත්වය තිබ්බ ඒ දේවල් එක හැමදේම බිම්මටම ඇදගෙන දාලා ඉවරයි. නංගි හීනේ මොකක්ද තිබ්බ කවදාද කවුරුනෝ කියලා? එයා කියන්නේ එයා මහ ලොකුට ඉගෙන ගන්න කැමති කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන්ම මහ ලොකු හීනක් තිබුණේ නැහැ. දැන් ලොකු ටාගට් ටිකක් ඇචීව් කරගෙන යන ගමන් ඒ ඉන්න ගමන් තමයි කකුලෙන් අදින්නේ. දැන් ෆොටෝග්‍රැෆි වලින් එයා හොඳ තැනක ඉන්නවා. ජිල්ලිමත් තියනවා. අය පුංචි ගෑන් ළමයි වුණත් නංගි කෙනෙක් වුණත් අය ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එහෙම නැත්නම් මේ අපේ ශේෂ්ත්‍රයේම යම් කොටසක් කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම ගිහිල්ලා එයාගේ පේජ් එක ලයික් කරන ෂෙයා කරන්න ඇය වෙනුවෙන් කඩන්න ගන්න. සමස්ත රටක් ඇය වෙනුවෙන් හිටගත්තොත් ඒ ශක්තිය ඇති හෙට උදේම වැඩ පටන් ගන්න. පුංචි හිත තියෙන්නේ පොඩි දෙයක් ඇති ඒ හිතකට එයාගේ ජීවිතේ වුණත් නැති කරගන්න. ඉතින් ඉල්ලන්න තියෙන්නේ මේ වගේ කැත්ත වැඩ කරන්න එපා කියන එක තමයි. සමාජ මාධ්‍ය වලින් අපි ගොඩක් දේවල් කරලා තියෙනවා. සමාජ මාධ්‍යින්දම අද අහිංසක ජීවිතයක් කාමරයක් අස්සේ නිවාසඩස්සේ ජීවත් වෙනවා. ඇයට බලාපොරොත්තුවක් දෙන්න අපිට පුළුවන්. සමහර විට තව පුංචි කාලේ ලංකාවක් ගන්න ලංකාවක් කතා කරන ලංකාවේ හොඳම ෆොටෝග්‍රැෆර්. එයා වෙන්නේ මම අවශ්‍යයි.